Hi guys, අපි අද බලන්න යන්නේ අපේ රජරට කැම්පස් එකේ ඇප්ලයිඩ් සයන්ස් එකේ අයියලා අක්කලා කරපු ලස්සනම වැඩක්. ඉතින් යාළුවා මේක හඳුනලා තියෙන්නේ ෆාස්ට් එක්ස්ප්ලෝර් කියලා. ඇත්තට මේක ලස්සන වැඩක්. ඉතින් අපි අංක බලන්න කොහොමද තියෙන්නේ කියලා. මෙතනින් තමයි අපි යන්න පටන් ගන්නෙ. මේ තමයි ඇප්ලයිඩ් සයන්ස් එකට යන පාර. ඉතින් මේ පාර දිගේම යනකොට එයාලා පාර දෙපැත්ත හරිම ලස්සන විදියට හදලා තිබුණා. මේ තමයි අපි ටික අපි යන ගමන් තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. ඉතින් අපි අංක බලන්න. ඉතින් යාළුවනේ අපි මුලින්ම ගියේ අපේ ශරීරයේ BMI එකේ චෙක් කරන තැනට. අපි එතනට ගියාට පස්සේ අපේ BMI එකේ චෙක් කරා. එතන හිටපු අක්කලා අයියලා අපි නොදන්න ගොඩාක් දේවල් කියලා දුන්නා. අපි කියපු යාළුවෝ හැමෝගෙම BMI එකේ චෙක් කරා. ඊට පස්සේ අක්කලා අයියලා කිව්වා අපේ ශරීරයේ උසර සැලෙන බරක් අපේ තියෙන්න ඕනේ. ඉන් පස්සේ අපේ ශරීරයේ මේ ඉන වට තියෙන ප්‍රමාණය මැනලා අපේ ශරීරයේ තියෙන ලෙඩ රෝග කොහොමද හඳුනගන්නේ කියලා. ගැහැණු කෙනෙක් නම් ඉන වට සෙන්ටිමීටර් 80ට වඩා අඩු වෙන්න ඕනේ කිව්වා. පිරිමි කෙනෙක් නම් සෙන්ටිමීටර් 90ට වඩා අඩු වෙන්න ඕනේ කිව්වා. ඉතින් අපේ ෆීඩ්බැක් එකක් ලියලා අපිට එයාලගේ බොක්ස් එකට දාන්න කියලා කිව්වා. ඉතින් අපි ඒවත් දාලම ගියේ. අපි අපේ ශරීරයට ගන්න ආහාර කොහොමද? ඒ ආහාර වලින් ලැබෙන්නේ අපිට මොන දේවල්ද? අපි එතකොට දවසකට වතුර කොච්චර ප්‍රමාණයක් බොන්න ඕනේද කියලා අපිට කියා දුන්න තැනකට තමයි අපි ගියේ. අපි දවසකට වතුර කොච්චර බොන්න ඕනේද? අපි වතුර ප්‍රමාණය ගත්තේ නැති වුණොත් අපිට අපේ ශරීරය ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා තමයි මේ අක්කා අපිට කියලා දෙන්නේ. ඇත්තටම යාළුවනේ අපි වතුර කියන්නේ අපේ ශරීරයට ඕනම දෙයක්. ඉතින් අපි හැමෝම දවසකට අවම වතුර ලීටර 3ක්වත් බොන්න ඕනේ කියලා තමයි මගේ අදහස. ඉතින් වතුර බිව්වේ නැති වුණොත් එහෙම අපිට තරහ යනවා කියලා ඒ අක්කා අපිට කිව්වා. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි ගියේ අපේ ශරීරයට අපි ගන්න ආහාර වේල අපි කොහොමද ගන්න ඕනේ කියලා කියලා දුන්න තැනට. ඉතින් මේ අක්කා අපිට කියලා දෙන්නේ අපි අනිවාර්යයෙන්ම දවසේ ආහාර වේල ගන්නකොට අපි බත් ගන්නවනේ. ඒ බත් ප්‍රමාණයට වඩා එළවලු ප්‍රමාණය වැඩියෙන් තියෙන්න ඕනේ කියලා. බත් ප්‍රමාණය එළවලු ප්‍රමාණයට වඩා අඩු වෙන්න ඕනේ කියලා. මුලින්ම අපි කරන්න ඕනේ බත් කාලා එළවලු කන, කියන්නේ බත් සමග එළවලු කන එක නෙවෙයි. අපි මුලින්ම කරන්න ඕනේ එළවලු ටික කාලා තමයි අපි බත් කන්න ඕන කියලා මේ අක්කලා අපිට කියලා දුන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම බත් ප්‍රමාණය අඩුවෙන් ගන්න ඕනේ කියලා තමයි අපිට කියලා දුන්නේ. එතකොට අපේ ශරීරයේ ඉදිරියට එන්න තියෙන ලෙඩ රෝග වලින් අපිට ගොඩක් දුරට ආරක්ෂා වෙන්න පුළුවන් කියලා මේ අක්කලා අපිට කියලා දුන්නා. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි ගියේ ෂොප් එකකට ගියාම අපි මොනවද මුලින්ම ගන්න කියලා බලන තැනට. මේ අක්කා කිව්වා අපිට කැමති දේවල් ටිකක් මෙතනින් ගන්න කියලා. ඉතින් මේ අපේ ශෂි අපි නිතරම කන දේවල් ටිකක් තමයි අපි මේ ගන්නෙ. ඇත්තටම අපි ගොඩක් පැණි රස තමයි කන්නේ. ඒ නිසා පැණි රස කෑම වගේම යෝගට් අපි අපේ කැන්ටින් එකෙන් නිතරම වගේ අපි කිරි පැකට් ගන්නවා. ඒවත් ගත්තා. ඊට පස්සේ මේ අක්කා අපිට කියලා දෙන්නේ අපි ගන්න ආහාරවල තියෙන සීනි ප්‍රමාණය. ඒව කොහොමද අපේ ශරීරයට අහිතකර වෙන්නේ? ඒව කොහොමද අපේ ශරීරයට පසු කාලීනව ලැබෙන ප්‍රතිඵල? ඒව තමයි මේ අක්කා අපිට කියලා දෙන්නේ. අපි දිනකට ආවම ගන්න සීනි ප්‍රමාණය මේ අක්කා අපිට කියලා දුන්නා. ඇත්තටම මේ තියෙන දේවල් වල සීනි ප්‍රමාණය අඩංගු වෙන සීනි ප්‍රමාණය මෙතන ඔයාලට ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. එකින් එක විස්තර කරන්න අමාරුයි. ඇත්තටම අපි සීනි වලින් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. අපේ මේ ගොඩක් අනාගත පරපුරට මේ සීනිත් එක්ක සීනි ගත්තම මේ ගොඩක් ලෙඩ රෝගවලට මුහුණ පාන්න වෙනවා. ඊට පස්සේ අපි ගියේ මත්ද්‍රව්‍ය නිවාරණ ගැන එක්ස්ප්ලේන් කරපු තැනකට. ඊට පස්සේ අපි ගියා සෝෂල් මීඩියා යූස් කරනකොට කොහොමද ඒ වගේ ලැබෙන ප්‍රතිඵල, ඒ වගේ අපි කොහොමද ඒවට ඇඩික්ට් වෙලා ඉන්නේ කියලා බලන තැනට. මේ ඉන්නේ මමයි පබොයි. ඊට පස්සේ අපි ගියේ ගොඩක්ම අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕන තැනකට. ඉතින් බලන්නකො මේ මොනවාද මෙතන තියෙන්නේ කියලා. ඔබ හින්දා
සංසාරය සනසෙන්නේ අතගන්න රැකගන්න මට එන්න නිර්වායනේ කිසිදාදරේ හඩවන්නේ නෑ හැනුවත් සොඳුරේ රිදවන්නේ නෑ දෙවියන් මුතුදා තනි වෙන්නේ මේ තමයි අපිට මෙතන හිටපු මැඩම් මෙතන තියෙන දේවල් ගැන අපිට විස්තර කරපු විදිය. ඇත්තටම අපි නොදන්න ගොඩක් දේවල් අපිට මැඩම් කියලා දුන්නා. අපි කවදාවත් දැකලවත් නැති දේවල් අපි ඒ වෙලාවේ දැක්කා. ඊට පස්සේ අපි ගියේ අපේ ශරීරයේ කොටස් තියෙන තැනට. අපේ ශරීරයේ මොළය, වකුගඩු, අක්මාව, හිස් කබල මේ කියන දේවල් බලන්න. ඉතින් මේ මුලින්ම තියෙන්නේ බලන්නකො මොකද්ද කියලා. මේ මුලින්ම තියෙන්නේ නිරෝගී හෘදය. ඊට පස්සේ මේ අක්කා අපිට එක්ස්ප්ලেইন කරන්නේ රෝගී වෙලා තියෙන හෘදය ගැන. ඊට පස්සේ අපිට ඒකේ තියෙන සෛල ගැනත් මේ වගේ බලන්න කියලා අපිට කියලා දුන්නා. ඉතින් අපි ඒවත් බලන ගමන් තමයි ඉස්සරහට යන්නේ. ඉතින් බලන්නකෝ යාළුවනේ මෙතන මේවා කොහොමද වෙන්නේ කියලා. දෙවියන් මුතුදා තනි වෙන්නේ ජීවිතේ හසර ආදරේ අභිමන් සීනේ සතපි අපි ඉන්නේ හිනා ඉතින් යාළුවනේ අපි ඊළඟට යන්නේ නිරෝගී පෙනහැල්ල වගේම රෝගී පෙනහැල්ල බලන්න. ඉතින් මේ අක්කා අපිට පෙන්වන්නේ මුලින්ම තියෙන මේ නිරෝගී පෙනහැල්ල. ඉතින් අපි ගොඩක් අය දන්නවා ගොඩක් මිනිස්සු දුම් පානය කරනකොට මත්ද්‍රව්‍ය භාවිතා කරනකොට මේ පෙනහැල්ල සවුත් වෙනවා. ඒ කියන්නේ පෙනහැල්ල රෝගී වෙනවා. මේ රෝගී පෙනහැල්ල තමයි මෙතන ඔයාලට මේ බලන්න තියෙන්නේ. ඉතින් ඔයාලා හිතන්නකෝ අපේ දේවල් කරන දේවල් වලින් අපේ ශරීරය කොච්චර අහිතකරද කියලා. ඉතින් එන්නකෝ යාළුවනේ අපි ඉස්සරහට යමු. අපි ගොඩක් දේවල් මෙතනින් ඉගෙන ගත්තා. ඔයාලත් බලන්නකෝ මෙතන මොකද වෙන්නේ කියලා. ආදරේ අභිමන් සීනේ සතපි අපි ඉන්නේ හිනා ඉතින් යාළුවනේ ඊට පස්සේ මෙතන ඉන්න මේ අක්කා අපිට කියලා දුන්නේ මිනිස් හිස් කබල ගැන. මිනිස් හිස් කබල කොහොමද සකස් වෙලා තියෙන්නේ? එතකොට මිනිස් හිස් කබල අපි කොහොමද ආරක්ෂා කරගන්න ඕන? ඒ වගේ දේවල් අපිට කියලා දුන්නා. ඒ වගේම ඊට එහා පැත්තේ ඔයාලට පේනවා ගවයෙක්ගේ හිස් කබලකුත් තියෙනවා. ඒ දේවල් අපි නොදන්න ගොඩක් දේවල් අපිට මේ අක්කලා කියලා දුන්නා. ඉතින් යාළුවනේ ඔයාලටත් ආවනම් ගොඩක් අත්දැකීමක් ලොකු අත්දැකීමක් ගන්න තිබුණා. කමක් නැහැ එන්න බැරි වුණ අය මේ වීඩියෝ එකෙන් හරි ඔයාලගේ දැනුම තවත් වර්ධනය කරගන්න කියලා බලන්නකෝ මේක කොහොමද වෙන්නේ කියලා ඉස්සරහට. ඉතින් යාළුවනේ අපි මේ බිල්ඩින් එකේ දෙවෙනි ෆ්ලෝ එකට ගියාම මේ පහළ view එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් බලන්නකෝ ඔයාලා මේ තමයි අපි ටික එන්නකෝ යන්නේ ඉතින්.
ඉතින් යාළුවනේ මෙතන ඉන්න මේ අක්කා අපිට කියලා දුන්නේ ගිනි කන්දක් පුපුරා යනකොට ඒ සිදුවන ක්‍රියාවලිය ගැන. ඇත්තටම වාසනාවකට අපේ ලංකාවේ අපිට එහෙම අත්දැකීම් නැහැ. මේ අක්කා අපිට කියලා දෙන්නේ හරිත වගාව කොහොමද සිදු කරන්න කියලා. පරිසරයට කොහොමද සිදුවන බලපෑම, ඒ වගේ දේවල් තමයි මේ අක්කා අපිට කියලා දුන්නේ. ඉතින් යාළුවනේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් කර්මාන්ත ශාලාවකින් පිටවන අහිතකර දුම් පරිසරයට කොහොමද එකතු වෙන්නේ, එකතු වුනහම කොහොමද පරිසරය දූෂණය වෙන්නේ, ඒ වගේ දේවල් තමයි මේ අක්කා අපිට මෙතනින් කියලා දෙන්නේ. බලන්නකෝ ඔයාලත්. ඊට පස්සේ මෙතන තියෙන නාගරික සමාජයක්. නාගරික සමාජයක කොහොමද සිදුවන ක්‍රියාවලිය, ඒ තුලින් කොහොමද පරිසරයට සිදුවන හානිය, ඒ වගේ දේවල් තමයි මෙතනින් මේ අයියා අපිට කියලා දෙන්නේ. ඉතින් යාළුවනේ අපි ඊට පස්සේ ගියේ අපේ පරිසරයට පොලිතීන් එකතු වීමෙන් අපේ පරිසරය කොහොමද දූෂණය වෙන්නේ කියලා ඉගෙන ගන්න පුළුවන් තැනකට. මේ අක්කා අපිට කියලා දෙනවා පරිසරයට පොලිතීන් එකතු වෙනකොට කොහොමද පරිසරය දූෂණය වෙන්නේ කියලා. ඇත්තටම පොලිතීන් කියන දේවල් පරිසරයට එකතු වෙන්න ඕනෙම නැහැ. අපි ගොඩක්ම ස්වභාවික දේවල් පුළුවන් උපරිමයෙන්ම අපි ස්වභාවික දේවල්ම අපි පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ අපි ගියේ අපරාධයක් සිදු වෙනකොට ඒ සිදුවීම හඳුනගන්නේ කොහොමද? ඒ සිදුවෙන පළවෙන පියවරේ ඉඳන් අවසාන